what's up? කොල්ලා අදත් යාලා තිනක් කින්දරාගේ වීඩියෝ එකක්. ඔයාලා දැන්ටමත් දන්නවා ඉතින් මොකද්ද වීඩියෝ එක කියලා thumbnail එක මම දාලා තිබ්බ විදියට අද ගෑනලා තින්නේ ජෙනික් කාලිසා පාට පහකින් මේ ගිනාගෙන ඔය ප්‍රයිමරි වල 4 5 තියෙන අය නෙමෙයි මේ ගාවේ අපේ ගේම් එකට කීයක් කට්ටෝ අප් කරලා නැති අපේ ආයින්සත් ෆෝලෝ වෙනුවෙන් ආයිතින් මේක Tamanට හරි පේන්නේ මේ බන්ඩල් එක දාගෙන සෙල්ලම් කරන්න කැමති අය දාගන්න. ආයි ඉතින් අපේ වීඩියෝ එකට අලුතෙන් සෙට් වෙන කෙනෙක් නම් ඔයා මෙච්චරයි ඉතින් ඔයාලට කියන්න තියන්නේ මේ ෆයිල් දැම්ම කියලා බෑන්ඩ් වෙන්නේ නැහැ. මොකද ඒක මම 100% ෂුවර් කරනවා. මේවා මම මාස 5ක් තිස්සේ ඉඳලා දාලා සෙල්ලම් කරනවා. ඒක එහෙනම් අපි යන් මොනවද ඕන කියලා බලන්න. මුලින්ම ඔයාලට ඕන මම මේ කියන කැරක්ටර්ස්ලා ඔයාලා ඉන්නවනම් ගන්න. ඒ කියන්නේ ඉන්නවනම් ඔයාලගේ එන්න බන්ඩල් එක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මෙන්න මේ මං පෙන්නන කට්ටිය. නැත්තම් එයාලා වර්ගනේ එයාලා බන්ඩල් එක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද අපි දාන මේ කිට් වැටෙන්නේ මෙන්න මෙයාලයි මේ බන්ඩල් එකට. එහෙනම් මෙන්න මේ කයිරොස්යි ඇලොග්ගේ දෙවෙනි එක්කෙනාවයි නයිරි වෙයි හීරෝ කැරක්ටර් එකයි තව මේ වූකුන් කැරක්ටර් එකයි. එහෙනම් අපි යම් ෆයිල් එක දාගෙන කොහොමද කියලා බලන්න. මේ ෆයිල් එක දාගන්න ඉතින් ඔයාලා මුලින්ම පොඩි ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒක තමයි මේ set archive app එක. ඔයාලා මේ ගිහලා Play Store එකේ සර්ච් කරලා බලන්න. එතකොට මේ app එක එනවා. මම කමෙන්ට් බොක්ස් එකේ දාලා තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න මං දාලා තියෙන ෆයිල් එක. ඊට පස්සේ ඔයාලා මේ app එක ඕපන් කරගන්න. මේ app එකේ download folder එකට යන්න. ඒ download folder එකට ගියාම යට හරියෙන් බලන්න මම කියපු අර මම download කරන්න දාලා තිබ්බ ෆයිල් එක ඇති. ඒ ෆයිල් එක ඔයාලා extract කරගන්න. ඊට පස්සේ බලන්න ඒ විදියෙන් ෆයිල් එකක් උඩින් ඔයාලට අවිලා තියෙදි කියලා. ආන්නේ ෆයිල් එක ඔයාලා හොයාගන්න. මේ තියෙන ෆයිල් එක ඕන්න ඉතින් තියෙනවා. ඔයාලට පේන ඇති පාට පහකින් තියෙනවා අපේ එන්ජලික් කලිසන්. මුලින්ම ඔයාලා මේවා මේක නම් ගණන් ගන්න බෑ. මේ මං කලින් දාලා තිබ්බේ හින්දා. ඔයාලා මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඔයාලා මේ විදිහට පළවෙනි එක එක්ස්ට්‍රැක්ට් කරන්න ඕන. ඊට පස්සේ එන්න ඔයාලා ගන්න Free Fire normal ද max ද කියලා තෝරන්න. ඔයාලා ගන්න Free Fire normal ද max ද ඒක තෝරලා මෙන්න මේ විදිහට ගිහිල්ලා copy කරගන්න. copy කරලා මේ මයින් යන විදිහට ගිහිල්ලා ඒක paste කරන්න. හරි නේද? ඔය විදිහට ඔයාලා ඔක්කොම ටික කරගන්න. ආයි අපේ download folder එකේ අර ෆයිල් එකටම ගිහිල්ලා දැන් මෙතන ආපු ෆයිල් එක අපි delete කරගන්න ඕන. ඊට පස්සේ තමයි ඊළඟ එක extract කරන්නේ. ඕන්න හරි. එහෙනම් ඔන්න ඊළඟ එකත් extract කරන්න. ඊට පස්සේ ඔන්න max ද normal ද තේරුව මං යන විදිහට යන්න. මේ විදිහට replace කියලා message එකක් එනවා නම් හරි ඔයාලා මං කිව්ව බන්ඩල් ටික ඩවුන්ලෝඩ් කරලා ඔය විදිහට ඔයාලා ඔක්කොම ටික දාගන්න. හරි එහෙනම් ඕන මං අන්තිම එකත් extract කරා. හරි Android data interface. හරි එහෙනම් දැන් අපි යන් ගේම් එකට. ගිහින් බලමු අපි මොකද වෙලා තියෙන්නේ කියලා. හොමින් නැත්නම් මගේ මේක ලෝඩ් වෙන ගම
මේ ෆයිල් ඉතින් තව දිගටම තව ෆයිල් ගේන්න ඕන නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න සබස්ක්‍රයිබ් කරන්න. හරි ඕනේ නම් අපි ගිහින් බලමු එයාගෙන් බන්ඩල් එක දාලා. කොහොමද බන්ඩල් එක ඉන්නකෝ ෆයිල් කියලා කියන්න බෑ නේද? ඔයාලට ඉතින් ඕන එකක් ඉතුරු වෙන අනිත් එක දාගන්න හැකි. ඔයාලට ඕන නම් මෙන්න මේ වගේ එකක් දාගන්න උනත් හැකි. කොහොමද ඉතින් ෆයිල් කියලා කියන්න බෑ නේද? අපි එහෙනම් බලමු අනිත් එකක් දාලා. එහෙනම් අපි වුකුම බලන්න කොහොමද සොම්බි සමුරායි කොහොමදනේ අම්බෝ ෆයිල් කියලා හිතන්නවත් බෑ නේද? එහෙනම් අදට අපි මේ වීඩියෝෙන් යනවා. තව දිගටම මේ වගේ වීඩියෝ ගේන්න ඕන නම් ඔයාලා යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් අපි ගියා.